පින්වත්නි ගොඩක් අය හිතන් ඉන්නවා රුහුණු රටට තියෙන මහා පිහිට තමයි කතරගම දෙවියෝ කියලා. නෑ පින්වතුනි. රුහුණු රටට ඊට වඩා මහා පිහිටක් තියෙනවා. රුහුණු රටට කතරගම දෙවියෝ හෙළපු අනුකම්පාවට වැඩිය ඒ රුහුණු රටට මහා අනුකම්පාවක් හෙළපු මහා උත්තමයෙක් ඉන්නවා. පින්වත්නි දුටුගැමුණු රජතුමා ඒ යුද්ධයට යන වෙලාවේ කතරගම දෙවියෝ පෙනී හිඳලා කිව්වා මම ඔබේ යුද්ධයට උදව් කරන්නම්. හැබැයි ඒකට ප්‍රතිඋපකාරයක් විදිහට භාග්‍යතුන් වහන්සේ වන් කිරිවෙහෙර වැඩ ඉන්න තැන මට දෙවුලක් හදලා දෙන්න කියලා. කතරගම දෙවියෝ සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකයෙක් වුණාට පස්සේ ඒ උතුම් භාග්‍යතුන් වහන්සේ ළඟ ඉන්න තමයි ආස වුණේ. එතුමනුත් ලංකාවට වැඩම කරා. පින්වත්නි මේ කතරගම දෙවියන් පවා බොහොම ආදරයෙන් ගෞරවයෙන් වන්දනා කරන කෙනෙක් තමයි අපගේ මිත්තකාල මහරහතන් වහන්සේ. පින්වත්නි මේ මිත්තකාල මහරහතන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා සමග රුහුණට වැඩම කරේ රුහුණු රටේ ජනතාවට අනුකම්පාවෙන්මයි. උන්වහන්සේ පාගමනින්ම මාස 4ක් පුරා මේ රුහුණට වැඩියා. අනේ පින්වතුනි උන්වහන්සේ එහෙම වඩින්න ඕනේ කෙනෙක් නෙමෙයි. උන්වහන්සේට මේ මහ පොළොවේ කිමිදෙන්නද අහසේ ඇවිදින්නද ජලය මත ඇවිදින්නද මහා ඉර්ධිදරේ. පින්වත්නි මේ මිත්තකාල මහරහතන් වහන්සේ මහා අනුභව සම්පන්නයි. උන්වහන්සේ වැඩ සිටින හිටිය තැන තමයි අදටත් පියවි ඇසින් වැඩියෙන්ම ධාතුන් වහන්සේලා බලන්න පුළුවන් තැන මේ ලංකාද්වීපයේ. ධාතුන් වහන්සේලා 7000කට වැඩිය වැඩ සිටිනවා. මිත්තකාල මහරහතන් වහන්සේගේ අනුභවයෙන්ම. පින්වත්නි මිත්තකාල මහරහතන් වහන්සේ මහා අනුභව සම්පන්නයි. දැන් හිතන්න ඔබලගේ ගමේ ප්‍රභූවරයෙක් ඉන්නවා කියලා. ඒ ප්‍රභූවරයා ගෙයක් හදලා උත්සවයක් ගත්තොත් කවුද එන්නේ? ඔබ දැකලා තියෙන සමහර මැති ඇමතිවරු උත්සවයක් ගෙයක් හදලා ගෙට ගෙවදිනකොට ජනාධිපතිවරු වෙනවා. තානාධිපතිවරු වෙනවා. ආන් ඒ වගේ මේ මිත්තකාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ යම් තැනකද යම් සෑයකද අපගේ මහා සාරිපුත්ත මුගලන් අග්‍ර ශ්‍රාවක දෙනමගේ ධාතුන් වහන්සේලාත් එතෙන්ට එකතු වෙනවා. තේජසින් අග්‍ර වෙච්ච මුගලන් මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලාත් එතෙන්ට එකතු වෙනවා. අම්මෝ කතරම් ධාතුන් වහන්සේලාද මහරහතන් වහන්සේලා 100ක් 9ක විතර ධාතුන් වහන්සේලා එකතු වෙනවා. පින්වතුනි තමන්ගේ ලයෙහි උපන් පුත්‍රයාවන් අපේ භාග්‍යතුන් වහන්සේට රහතන් වහන්සේලා කියන්නේ තමන්ගේ ලයෙහි උපන් පුත්‍රයන්. භාග්‍යතුන් වහන්සේ මේ විදිහට විස්තර කරේ. උතුම් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තේතනට එකතු වෙනවා. පින්වතුනි මේ මිත්තකාල මහරහතන් වහන්සේ ඔය රුහුණට වැඩියට පස්සේ රුහුණේ සිතුල් පව්ව විතරක් මේ පැවිදි වෙලා ධර්මයේ හැසිරලා 24000ක් මහරහතන් මේ රහතන් වහන්සේලා බිහි වුණා. 24000ක් පින්වතුනි මිත්තකාල මහරහතන් වහන්සේ තමයි ගුරු හාමුදුරුවෝ මේ මහා රුහුණටම. පින්වතුනි මේ තව ඔය ආරණ්‍ය සේනාසනයක් තියෙනවා මට එකපාරට නම මතක් වෙන්නේ 12000ක් මහරහතන් වහන්සේලා බිහි වුණා මේ මිත්තකාල මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීමෙන්. පින්වත්නි මේ මිත්තකාල මහරහතන් වහන්සේ හරි අනුකම්පා සහගතයි. පින්වත්නි උන්වහන්සේ මේ
දහස් ගාණක් ධාතුන් වහන්සේලා ඉතිරි කරලා ගියානේ මේ අපිට වන්දනා කරන්න. පින්වතුනි, පුරා විද්‍යා කැණීම් වලින් දැන් ඒ ධාතුන් වහන්සේලා මතු කරගෙන ඒ පැරණි සෑයවල දැන් ගරා වැටිලා අලුතෙන් සෑයක් හැදෙනවා. මහා අනුභව සම්පන්න අඩි 150ක් උසට. මේ ඔය සෑය දිහා නොබලා ඒ දිහා නොබලා කොහොමද මේ රුහුණේ මිනිස්සෙක් කියන්නේ කියලා මට නම් හිතා ගන්න බෑ. එහෙම මිනිස්සෙක් දිහා කතරගම දෙවියන්වත් බලන්නේ නැහැ. ඇයි අප්පා සිංහල ජාතියේ මේ රුහුණේ මුතුන් මල්කඩ කන්ද උඩ රටට මේ දළදා වහන්සේ වගේ කඳුරට තියෙන පූජනීය වස්තුව දළදා වහන්සේනේ. රුහුණු රටේ කිරි වෙහෙර ඇරුණාම අපේ භාග්‍යතුන් වහන්සේ අපි පැත්තකින් තියලා කල්පනා කරොත් රුහුණේ ජනතාවට මිත්තකාල මහරහතන් වහන්සේ තරම් උතුම් මේ මාණික්‍ය රත්නයක් නැහැ. ඒ මිත්තකාල මහරහතන් වහන්සේ තරම් රුහුණේ ජනතාවට පිහිට වෙච්ච උත්තමයෙක් නැහැ. මේ රුහුණේ ජනතාවගේ පරම්පරාවෙන් එනවනම් යම් පුද්ගලයෙක් තමන්ගේ ආදි මුතුන් මිත්තෙක් වෙන තමන්ගේ පරම්පරාවේ මේ මුදුන් මල්කඩ වෙන. ඒ කියන්නේ මේ මිත්තකාල මහරහතන් වහන්සේ කියන්නේ රුහුණෙම උපන් මේ සිටු පුත්‍රයෙක්. උතුම් මුදුන් මල්කඩ වෙන ඒ මිත්තකාල මහරහතන් වහන්සේ අමතක කරලා ඒ යන සසර ගමන එයාලට ඒ තරම් පිහිටක් ලැබෙන්නේ නැහැ. කෙලෙහි ගුණ ඇති කරගන්න ඕනේ. ඔය රුහුණ බෞද්ධ වෙලා තියෙන්නේ. රුහුණේ සෑයවල් ගොඩ නැගුණේ, රුහුණේ ආරණ්‍ය සේනාසන ගොඩ නැගුණේ, මේ රුහුණේ ජනතාව බෞද්ධ උනේ මිත්තකාල මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීමෙන්. ඉතින් පින්වතුනි, පුරා විද්‍යා නිලධාරීන් විසින් දැන් මේ ධාතුන් වහන්සේලා මතු කරගෙන තියෙනවා. දැන් මේ ධාතුන් වහන්සේලා තැම්පත් වෙලා ඒ විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේලාගේ, එතකොට අනිකුත් මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැම්පත් වෙලා මිත්ත කාල කියන යානුභාව නාමයේ කැටි කරලා බුද්ධ සංඝ රත්නේ, බුද්ධ රත්නේ කියන ඒ උතුම් ධාතුන් වහන්සේලා සිහි කරලා සෑයක් හැදෙනවා. තම ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සෑයක් හැදෙනවා. ඔයාලා හැමෝම මේ සෑයට එක ගඩොලක් හරි පූජා කරගන්න. රුහුණේ කෙනෙක් නම් විශේෂයි. ඒ ගඩොල පූජා කරලා ආදර ගෞරවයෙන් පූජා කරලා මිත්තකාල මහරහතන් වහන්සේට වන්දනා කරලා අපගේ කතරගම දෙවි හාමුදුරුවන්ටත් පින් අනුමෝදන් කරන්නකෝ. කතරගම දෙවි හාමුදුරුවෝ කොච්චර සතුටු වේද කියලා බලන්න. අනිවාර්යෙන් පිහිට වෙනවා ඔබට. ඒ තරම්ම මේ මිත්තකාල මහරහතන් වහන්සේ කෙරෙහි සක්‍ර දේවේන්ද්‍රයා සතරවරම් දෙවිවරු ඇතුළු ඒ දිව්‍ය මණ්ඩලයේම හරිම ආදරෙන්, හරිම ගෞරවයෙන් ඉන්නේ. හිතන්නකෝ කොච්චරනම් රහතන් වහන්සේලා බිහි වුණාද එතුමන්ගේ මේ රුහුණට පැමිණීම නිසා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියා වගේ රුහුණේ කාලෝකමත් කරේ මිත්තකාල මහරහතන් වහන්සේ. ඉතින් පින්වතුනි, ගඩොලක් පූජා කරලා ඒ පින දෙවියන්ට අනුමෝදන් කරන්න. මේ මිත්තකාල මහරහතන් වහන්සේගේ අනුකම්පාව නැත්තම් මිනිසු කෙරෙහි තිබ්බ අනුකම්පාවට ධාතුන් වහන්සේලා මේ මහ පොළොවේ පිහිටව දෙවියන්ට අහසින් වන්දනා කරන්න පුළුවන්නේ. ඒ අනුකම්පාවට ගරු කරලා ওই දිවි දේවතාවුන් වහන්සේලා ධාතුන් වහන්සේලා ටික මේ ඒ හබරුගල ආරණ්‍ය සේනාසනේ
දෙතිස් පළ බෝධීන් වහන්සේලාගෙන් එක් බෝධීන් වහන්සේ නමක් වැඩ සිටින මේ භූමියේ තැන්පත් කරලා තියෙනවා. නැත්තම් ඔය දිව්‍ය ලෝකෙට අරන් ගිහලා වදින්නේ. ඒ තරම් ශ්‍රේෂ්ඨයි. රහතන් වහන්සේලාගේ ගුණ, මහරහතන් වහන්සේලාගේ ගුණ කොහොමද තියෙනවනේ පින්වත්නි. මේ පින කොහොමම හරි කරගන්න. තවත් ඔබ දන්න කෙනෙක්ට මේ පින කරගන්න වාසනාව හදලා දෙන්න. පෙරවන් සරණයි.